ඔන්න අද සුදු මැණිකේ මායි තෙමෝ එකේ තවත් ඕඩර් එකක් ඕපන් කරන්නයි යන්නේ. හායි. මම හිතන්නේ මේක මම තුන්වෙනියට දාපු ඕඩර් එක. දෙවෙනියට දාපු එකට කලින් තුන්වෙනි එක ඇවිල්ලා. බලමු ඒ ඕඩර් එකේ මොනවද තියෙන්නේ කියලා. බලමුද? හායි. හායි. පේනවනේ ඊයනෝ හරිම සතුටුයි. ඔන්න අපි ඉතින් ඕඩර් එක මොකද්ද කියලා බලමු. අපේ සුදු මැණිකේට නම් ඉතින් මේක අරිනකල් ඉවතිල්ලක් නෑ. පේනවනේ මේක මම හිතන්නේ මේක මම දැම්ම පුංචි යාළුවෝ ටිකට ඒක තමයි අරින්න තියෙන්නේ. මොනවද තියෙන්නේ බලමුද? ඔන්න අද මං හිතන්නේ මට මේ ඇවිල්ලා තියෙන්නේ මගේ දෙවෙනි ඕඩර් එක කිව්වට මේක මම තුන්වෙනියට දාපු ඕඩර් එක. මේක මම දැම්මේ පුංචි යාළුවෝ ටිකට. එයාලගේ උපන්දින තිබ්බ ළඟදී. ඉතින් මම එයාලා ඉල්ලපු දේවල් තමයි මේ ඕඩර් එකට දාලා තියෙන්නේ. මේ පළවෙනි ටැග් සුදු මැණිකේගේ ගීනෙත් අයියට. එයා ඉල්ලුවේ මෙන්න මේ වගේ ඔන්න ඔහොම ඔබද්දි ඔන්න ඔහොම ඔබද්දි ඔන්න ඔහොම ඔබද්දි එක දේවල් එළියට එන කවකටු පෙට්ටියක් ඕනේ කියලා. ඉතින් මම හිතන්නේ මේකට ගීනෙත් අයියා හරිම කැමති වෙයි. දැක්කනේ මම වීඩියෝ එකේ දැක්ක විදිහට මේක ඇතුලේ මොකක් හරි තියනවා ඉස්සෙන එකක්. හැබැයි මට මේක දැන් අරගන්න බෑ. මේක චුට්ටක් බලලා අරින්න ඕනේ. ඉතින් මේ මම දාපු ඕඩර් එකේ වැඩිම ගාණක් ගියේ මේකට රුපියල් 2000 ගාණක් වුණා. ඒක අරලා බලන්න ඕනේ. ඇතුළෙත් මම හිතන්නේ තව ඔප්ෂන් තිබ්බා. ඒක බලන්න ඕනේ. ඊළඟ ටැග් ඊළඟ එක මෙන්න මේ හෙලිකොප්ටර් එක. මේක මම ගත්තේ සුදු මැණිකේගේ අනිත් අයියා. ඒ කියන්නේ අපේ සංකේත් අයියට. මේක හෙලිකොප්ටර් එකක්. තේනවද? මේකට බැටරි දාන්න තියෙනවා මම වීඩියෝ එකේ දැක්ක විදිහට. මේක බිම දිගේ ඔහොම යනවා. ඉතින් සංකේත අයියා මෙන්න ඔයාගේ හෙලිකොප්ටර් එක මම ළඟදීම මේක එවන්නම්. ඉතින් සුදු මැණිකේ දැක්කනම් මේව ටික ඔක්කොම ඇදලා. නෝක තමයි හෙලිකොප්ටර් එක. මේකට උනා රුපියල් 1700 ගාණක් වගේ මට 1400 ගාණක් වගේ වුණා. ඊළඟට සුදු මැණිකේගේ අක්ෂර දෙන්නට මොනවද ගත්තේ බලමු. මේක ගත්තේ සුදු මැණිකේගේ චූටියක් කී භාවනාවට. එයාට ඕනේ කිව්වේ ලස්සන බෑග් එකක්. මේ බෑග් එකට උනා රුපියල් 500 ගාණක් වගේ උනේ. මෙන්න මෙහෙම පටියක් තියෙනවා. හැබැයි පටිය දාන්න ගාංචුවක් නෑ. මම හිතන්නේ මේක දාලා ගැට ගහන්න වගේ එකක් ඇත්තේ. මේක තමයි සුදු මැණිකේගේ භාවනාවකට ගත්ත ටැග්. මේකට රුපියල් 500 ගාණක් මම හිතන්නේ එදා ඩිස්කවුන්ට් එකක් තිබ්බ නිසා ගාණ අඩු වෙලා තිබ්බා. මේක තමයි බෑග් එක.
ඊළඟ ටැග් එකත් ගත්තේ අක්කලා දෙන්නට නෝ. මේක ඔළුවේ දාන බෑන්ඩ්. මේ බෑන්ඩ් තුනටම රුපියල් 600 ගාණක් වගේ තමයි උනේ. මේ තුනක් තියෙනවා. මේ තුනටම රුපියල් 600 ගාණක් වගේ උනේ. ඒවත් හරි මෙහෙම පේද්දි හරිම ලස්සනයි කම්ෆර්ටබල් වගේ. ඒ තුනක් ගත්තේ සුදු මැණික්කගේ අක්කලා දෙන්නට. ඊට පස්සේ ඔන්න අපේ අන්තිම ටැග්. මේක ගත්තේ සුදු මැණික්කගේ ලොකු අක්කා. ඒ කියන්නේ අපේ සඳකලී අක්කට එයාගේ උපන්දිනේට එයාට ඕනි කිව්වේ සෙරෙප්පු දෙක, ස්ලිපර්ස් දෙක. මේක හරිම සැහැල්ලුයි. හැබැයි හරිම ලස්සනයි. කකුලටත් පහසු වෙයි දාපුවාම. හරිම සැහැල්ලුයි. හැබැයි හොඳ හයියට තියෙනවා. මේ කෑල්ල රෙදි වලින් වගේ තියෙන්නේ. මේකට රුපියල් 1500ක් වගේ වුණේ. මට බය තිබ්බේ මේ දෙක සයිසස් සෙරප්පු වගේ දේවල් ගද්දි සයිසස් ගැන බයයිනේ. හැබැයි මේ දෙක හරිම ගානට තියෙනවා. ඉතින් එහෙම තමයි මගේ මේක ඇත්තටම දෙවෙනියට ඕපන් කරාට මේක මගේ තුන්වෙනි ඕඩර් එක. දෙවෙනි ඕඩර් එක තාම ආවේ නෑ. දෙවෙනි ඕඩර් එකේ මම දැම්මේ සුදු මැණික්කගේ බර්ත්ඩේ එක මේ මාසේ එන නිසා ඒකට ඕනි ඩෙකොරේෂන්. ඒ ටික තාම ආවේ නෑ. ඔන්න ඉතින් ඔහොම තමයි මගේ දෙවෙනි කෙමෝ ඕඩර් එක. මේ ටික ඔක්කොටම මට ගියේ ඩොලර් මට මතක විදිහට 20 ගාණක් තමයි ගියේ. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 5400 ගාණක් වගේ තමයි ගියේ ඔක්කොම. ගෙවපු ගානට මම හිතන්නේ වටිනවා. මේක ඇත්තටම හරිම වටිනවා. ඉතින් ඔහොම තමයි අපේ තෙමු ඕඩර් එක. තෙමු ගැන මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මම කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා. සුදු මැණික්කගේ ඩෙකොරේෂන් ටික ආවම අනිවාර්යයෙන්ම ආපහු වීඩියෝ එකක් දානවා. ඔන්න අපේ වීඩියෝ එක ඉවරයි. අපේ සුදු මැණික්ක පාන් කනවා. ආයිත් වීඩියෝ එකකින් එනකන් නැන්දලා හැමෝටම බයි. යා බයි.